දෙදහස් විසිහයේ පෙබරවාරි මස 3 වන දින අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසින් ආරම්භ කරන්නට යෙදුන ධර්මයාත්‍රා පාදචාරිකාව පසුගිය 19 වන දින කැලණිය රජමහා විහාරයේදී සාර්ථකව අවසන් කරන්නට යෙදුණා. මේ සඳහා තායිලන්තය, ලාඕසය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන රටවල සංඝයා වහන්සේ නියෝජනය කරමින් මහා සංඝරත්නය පුරා දින 17ක් පුරාවට අඛණ්ඩව අනුරාධපුර සිට සිරිපා පුදබිමටත් එතැන් සිට කැලණියටත් චාරිකා කිරීම ලෝවැසි බෞද්ධ නොවන සියලු සදහැවතුන්ගේ සසරගින් නිවන්නට අල්ප මාත්‍ර හෝ අස්වැසිල්ලක් වූ බව ඒකාන්තයි. භාග්‍යවතුන් වහන්සේ දවස චාරිකාව තුළම හැසිරුණු මහා සංඝරත්නය සීගන්වමින් ගමින් ගම නගරයෙන් නගරයට ඒ උත්තම පාසටහන් තබමින් චාරිකා කළ ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ දැකුම පවා ලක්වැසි සියලු දෙනාගේ සිත් සතන් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්නටත් ධර්මරත්නය සංඝරත්නය කෙරෙහි අල්ප මාත්‍ර පැහැදීමක් ඇති කර ගන්නටත් තම තමන්ගේ නිවන් මගට මග වියදම් සකසා ගන්නටත් හේතුවනු නොවනු මානයි. මෙම ඉතා භාරදූර හා වගකීම් සහගත වූ සමස්ත පින්කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මෙතැකැයි කිව නොහැකි තරම් වූ පිරිසක් සහ සම්බන්ධ වූ බව සිහි කරන්නේ මෙත් සිතින්. එබැවින් මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට සහ සම්බන්ධ වූ සියලු දෙනා වෙනුවෙන් මෙලෙස පුණ්‍යානුමෝදනා කර සිටිමු. මෙම කටයුත්ත සඳහා අවවාද අනුශාසනා කරමින් තම සිත්හි මේ පිළිබඳ මූලික අදහස ඇතිව කටයුත්ත සාර්ථක කර ගැනීමට පහනාවිට සමිත ධම්ම ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරමු. සමස්ත චාරිකාවේ නියමුවාණන් වහන්සේලා වන තායිලන්තය, ලාඕසය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩම කළ පින්වත් මහා සංඝරත්නයට වැඩම කළා වූ මහා සංඝරත්නයේ සිව්පස කටයුතු සොයා බලා අප උපකාර කළා වූ ශ්‍රී ලංකාව පුරා වැඩ සිටින සියලුම ආගමික ස්ථාන හා එම ස්ථානවල වැඩවසනා පින්වත් සියලු මහා සංඝරත්නයට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුත්තක් ලෙස සලකා මේ සඳහා අප උපකාර කළ බුද්ධ ශාසන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතනයන්හි සියලු නිලධාරී මහත්මීන්ට මහා සංඝරත්නය විෂයෙහි මග දෙපස සිට පාවට ඖෂධ අතුරා පහසුව සැලසූ දන්පින් ගිලන්පස ඇතුළු පූජාවන් සිදු කළ සියලු ලක්වැසී සදහැවතුන්ට චාරිකාව අන් අයට දැකබලා ගනිමින් අනුමෝදන් වීමට සැලැස්සූ දුර බැහැර චාරිකාවට සම්බන්ධ වූ සියලුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍ය ආයතන සහ නිලධාරීන් සියලුම දෙනාට ආර්ය මහා සංඝරුවනේ වැඩමවීම දැකීමෙන් වන්දනා කිරීමෙන් මේ පින්කම අසා දැකබලා වචනයෙන් හෝ උපකාර කර සිත් පහදා ගන්නා සත්පුරුෂ සියලු දෙනාට සුවසේම නිවන් අවබෝධය පිණිසම මෙම චාරිකාව උපකාරයක්ම වේවා. ශාසනික මෙහෙවරේ මාධ්‍ය ආවරණාධිපති වාරියපොළ සුමංගල පදනමේ ෆේස්බුක් පිටුව සුමංගල TV YouTube නාලිකාව මෙම කටයුත්තට සහභාගී වූ සත්සිත් පෙරදැරිව ඔබ සැමට පුණ්‍යානුමෝදනා.